Hello my dear friends. සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් මේ ප්‍රිය මිතුරුනි අද මේ දෙවන දින රාත්‍රී කාලය වනාලි ටිකක් නිරීක්ෂණය කරන්න කියලා මේ අට්ටාලය වෙත පැමිණියා. ඉතින් මතක ඇති ඊයේ රාත්‍රියේ පාන්දර වෙන්නත් වලින් 10ක් 12ක් වගේ අපිට දැක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ අද දෙවන දින රාත්‍රිය. So today this is the second day night. So I came to that tree hut. Tree hut in the paddy fields. අර මම මතක ඇති අපේ චින්තක ගොවි මහතා එතුමාගේ මේ වෙලේ සකස් කරලා තියෙන අට්ටාලය වෙත තමයි පැමිණියේ. So you can remember I mentioned about that one Mr. Chintak, one veteran farmer. ඉතින් මේ එයාගේ අට්ටාලය මත තමයි මේ දැන් මේ ඉන්නේ. රාත්‍රී පාන්දර යාමේ වනාලීන් ටිකක් නිරීක්ෂණය කරන්න කියලා තමයි මේ පැමිණියේ. ඉතින් අපේ තව පළපුරුදු ගොවි මහතුරුන් දෙදෙනෙකුත් දෙවනි තට්ටුවේ ඉන්නවා. එතන අපේ සුනිල් අයියා ඉන්නවා. අපේ තව හොඳ ගායකයෙක් ඉන්නවා. කුඤ්ඤසේන ගායකයා කියලා. බොහොම හොඳ ගායකයෙක්. බලන්න මම කොහොමද උත්සාහයක් බලනවා මේ සින්දුවකුත් කොහොම හරි රෙකෝඩ් කරගන්න. So my dear friends, today the second day. So today there are 3 farmers, Chintaka, then there's another one veteran farmer, Sunil, and there's another veteran singer, actually not a farmer, a singer, Kunyaya. So we'll see to do some important things in the night hours. This I mentioned you about one veteran farmer, Kunyasena Ayya. ඉතින් මේ රාත්‍රී කාලේ මේ පැල්ලොල ඉතින් මේ ගොවි මහතුරුන් සිටිනකොට ඉතින් පාළුව කාන්සිය මගා ගන්න විවිධ ක්‍රියාකාරකම් කරනවා. So now staying in the night hours, it is very lazy and loneliness and laziness is there. So to avoid, ඉතින් ඒ කම්මැලිකම පාළුව කාන්සිය මගා ගන්න ඉතින් අපිට විවිධ ක්‍රියාකාරකම් කරනවා. ඉතින් මේ මෙතන බොහොම පළපුරුදු දක්ෂ ගොවි මහත්මයෙක් ඉන්නවා. ඉතින් බලමු එතුමා පාළුව කාන්සිය මකා ගන්න මොන වගේ දෙයක් ඉදිරිපත් කරයිද කියලා. ඉතින් මේ ආදරණීය කුඤ්ඤසේන අයියා, අපි ආදරණීය කුඤ්ඤසේන අයියා කියලා කියන්නේ. හරි, ඔබතුමාට එනං අවස්ථාවක් දෙනවා කුඤ්ඤසේන අයියා. හරි, කොහොම කියන්නේ? La 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 සඳ කතා කලේන කරුතින තුනේන සඳ කතා කලේන කරුතින තුනේන ඔබට ආදරේ කලේ නෑ කියා
ඔබට ආදරේ කළේ නෑ කියාලා සඳ කතා කළේ නෑ තරු තින්නා තුන්නේ නෑ සඳ කතා කළේ නෑ තරු තින්නා තුන්නේ නෑ ඔබට ආදරේ කළේ නෑ කියා ඔබට ආදරේ කළේ නෑ කියාලා ලලලලලලලා ලලලලලලලා සෙව්වන්දියෝයා නැමද කඳුළු සලා ඇඬුවේ ඔබට ආදරේ කියා සෙව්වන්දියෝයා නැමද කඳුළු සලා ඇඬුවේ ඔබට ආදරේ කියා ඇඬුවේ ඔබට ආදරේ කියාලා සඳ කතා කළේ නෑ කරු තින්නා තුන්නේ නෑ සඳ කතා කළේ නෑ කරු තින්නා තුන්නේ නෑ ඔබට ආදරේ කළේ නෑ කියා ඔබට ආදරේ කළේ නෑ කියාලා ලලලලලලලා ලලලලලලලා මනමාලේ වෙලා මඟුල් පෝරුවේ ඔයා මම වන්දී ගෙවන්නම් ආඬා මනමාලේ වෙලා මඟුල් පෝරුවේ ඔයා මම වන්දී ගෙවන්නම් ආඬා මම වන්දී ගෙවන්නම් ආඬාලා සඳ කතා කළේ නෑ කරු තින්නා තුන්නේ නෑ සඳ කතා කළේ නෑ කරු තින්නා තුන්නේ නෑ ඔබට ආදරේ කළේ නෑ කියා ඔබට ආදරේ කළේ නෑ කියාලා සඳ කතා කළේ නෑ කරු තින්නා තුන්නේ නෑ සඳ කතා කළේ නෑ කරු තින්නා තුන්නේ නෑ ඔබට ආදරේ කළේ නෑ කියා ඔබට ආදරේ කළේ නෑ කියාලා හරිම සන්තෝසයි ඇත්ත වශයෙන්ම මේ වගේ පාළු කාන්සි රාත්‍රියක ඉතින් මේ උස පැලක් මත සිටගෙන මේ වනාලි තර්ජන තියෙන මොහොතක් මේ අපේ චින්තක ගොවි මහතාගේ තවම එක්තරා කොටසක් තියෙනවා මේ වී අස්වැන්න එතන කපා ගැනීමට නියමිතව තියෙනවා දැන් මේ රන්වන් කරල් golden grains as I mentioned golden grains අන්න ඉතින් එක ප්ලොට්ස් කීපයක තියෙනවා ඒ නිසා තමයි මේ අපේ ආදරණීය කුඤ්ඤසේන අයියත් තව අපේ සුනිල් අයියයි ඉහළ මාලේ ඉන්නවා මේ අපේ චින්තක ගොවි මහතාත් ඉන්නවා මගේ මිත්‍රයා මේ ජේෂ්ඨ ගොවි මහතුන් දෙන්න පල්ලෙහා තට්ටුවේ ඉන්නවා ඉතින් මේ හරිම සන්තෝෂයි මොකද මේ විදිහට තමයි රාත්‍රී කාලේ ඉතින් කාලය උදෑසන කල්ලා ගත කරන්නේ ඉතින් මේ මම නිකම් ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි කොහොමද මේ අපේ කුඤ්ඤසේන අයියා සාමාන්‍යයෙන් මේ ඔය ගායනයට කියන්නේ මේ පැත්තට කලාව පැත්තට එහෙම යම්කිසි කැමැත්තක් එහෙම තියෙනවද සාමාන්‍යයෙන් අවංගම තියෙනවා මොකද අපේ අම්මටත් සාමාන්‍යයෙන් ගායනේ පුළුවන් අප්පච්චිට උපරිම පුළුවන් මගේ සහෝදරයෝ ඔක්කොම පුළුවන් එහෙනම් අපිටත් ඒක මේ කට්ටිය හේවුවා මට පිළිහිටලා තියෙනවා ඉතින් බලන්න දැන් ඒක ඒ පරම්පරාවේ සිට මේ කියන්නේ ඒ පෞලේ සමාජිකයන් තුලින්ම so the farmer says that to that farmers is a father mother these brothers and sisters they all have that ability they all have that ability in this singing and music ඒ කියන්නේ ඒක ඉන්හෙරිට් වෙලා තියෙනවා කියන්නේ ඒක හොඳට පිටලා තියෙනවා කියලා කියනවා සියලු දෙනාටම පුළුවන් කියලා කියනවා සහෝදර සහෝදරියන් දෙමව්පියන් so that is actually it's a great talent ඉතින් මේ ඔබතුමාට පුළුවන් ද තව මොකක් හරි තව නිකන් තව එක්තරා තව මොකක් හරි සින්දුවක් අපේ ආදරණීය කුඤ්ඤසේන නිකන් තව එකක් නිකන් මේ පොඩ්ඩක් කියන්න බලන්න මීට වඩා කරදර කරන්නේ නැහැ මේ අවස්ථාව පමණයි la 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 la
La la la la la la la la la la la la la la. La 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 la. La 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 la. වරදක් කළත් සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන්න යත් ඇය මෙන්න ඔබත් මට මාගේ ඇස් දෙක වගේ වරදක් කළත් සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන්න යත් ඇය මෙන්න ඔබත් මට මාගේ ඇස් දෙක වගේ ලා 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 La 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 ඔබගේ නිනිවා ඇගේ සිත දවා අප එක් වෙලා කුමටද ඔබගේ නිනිවා ඇගේ සිත දවා අප එක් වෙලා කුමටද වෙනසක් නොවී මගේ සිත අතින් පිසලන්නේ කොයි කඳුළුද වරදක් කළත් සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන්න යත් ඇය මෙන්න ඔබත් මට මාගේ ඇස් දෙක වගේ ලා 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 La 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 අසරණ ඔබයි තනි වුණු ඇයයි මට සාප කර යාවිදෝ අසරණ ඔබයි තනි වුණු ඇයයි මට සාප කර යාවිදෝ ඔබ ලෝකයෙන් ඇගේ ලෝකයෙන් සමුගන්න සිතුවීවිදෝ වරදක් කළත් සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන්න යත් ඇය මෙන්න ඔබත් මට මාගේ ඇස් දෙක වගේ වරදක් කළත් සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන්න යත් ඇය මෙන්න ඔබත් මට මාගේ ඇස් දෙක වගේ බොහොම ස්තුතියි අපේ ආදරණීය කුංජසේනායට බලන්න දැන් මේ අපි මේ රාත්‍රී කාලය මේ බොහොම මේ වෙල්ලායේ අඹන්ගඟ රක්ෂිතය දැන් මීටර දකුණු අත මා සිටින්නේ දැන් බොහොම උස ඉනිමගක මැද හරිය ඉන්නේ අට්ටාලී ඉහළ කෙරවට වෙන්න. ඉතින් දැන් මෙතන සිට මගේ දකුණු අත පැත්තෙන් මගේ මේ දිශාවෙන් ගත්තම මීටර 200ක් විතර එහාට ගියපුවම අඹන්ගඟ රක්ෂිතයේ අඹන්ගඟ that අඹන්ගඟ river අඹන්ගඟ protected area. ඉතින් ඊට ඒ ආසන්නයේ සීමාවේ තමයි අපි මේ අට්ටාලේ මේ රාත්‍රී කාලය ගත කරමින් වනාලේ නිරීක්ෂණය කරන්න අඩුයම් කාලේ තමයි ගොඩක් වෙලාවට එන්නේ ඔය පාන්දර 3:00 4 2 3 4 ඔය වගේ වෙලාවට තමයි එන්නේ. ඉතින් එතෙක් ඉතින් අපේ කාලය මේ රාත්‍රී කාලය මේ අට්ටාල මත ගත කරමින් හරිම සන්තෝෂෙන් බොහොම මේ හොඳ ත්‍රාසජනක අත්දැකීම් ලබා ගනිමින් හොඳ ඇඩ්වෙන්චර් එකක් ලබා ගනිමින් ඉතින් කටයුතු කරනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි අපේ ආදරණීය මේ කුංජසේන අයියට. ඉතින් මේ බොහොමත්ම ස්තුතියි ආදරණීය අයියේ. බොහොමත් ස්තුතියි. Right, thank you very much අයියා.